ආයුබෝවන් තිරුවන් සරණයි සමස්ත ලක්වැසි ලෝවැසි දහවත් පුණ්‍යවන්ත ඔබ සෑම සිරිතනාටම 2025 වර්ෂයේ අවසාන භාගයේ අපි තවත් දින කිහිපයකින් 2026 වසර උදාගෙන ඉතින් නිවන් මඟ සොයා YouTube නාලිකාව ඔස්සේ අප සූදානම් වෙන්නේ නිවැරදි දහම් මාර්ගයේ ඔස්සේ ගමන් කරමින් තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් මාර්ගය පසක් කරගන්නට වෙරවීරිය දරන පූජනීය අතිවරයාණන් වහන්සේලා සම්බන්ධව අපි බොහෝ විට අපනාලිකාව ඔස්සේ දැනුවත් කිරීම සිදු කරන ලබන වෙතින් අද දවසේ මා මේ සිටින්නේ පෝරෝදණ්ඩ ප්‍රදේශයේ තියෙන ධම්මසරණ විහාරස්ථානයේ අද මා මේ සිටින්නේ. එහි ආදිපත්‍ය උසනු ලබන පරම පූජනීය මාම්පේ ධම්මවංශ අපේ ගෞරවනීය ආමරණ වහන්සේ ස්වාමීන් වහන්සේ සමගින් කතා බහ කරන්න මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම උන්වහන්සේ මේ නිවැරදි දහම සමාජගත කරවන්නට ඒ වගේම සදහැවතුන් වෙනුවෙන් ඉතාමත් මහත් වූ සේවාවක් සිදු කරන යතිවරයාණන් වහන්සේ නමක් කියවොත් නිවැරදි මාම්පේ ධම්මවංශ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්න ලබන අවසරයක් ලැබෙනවා. අපි උන්වහන්සේගේ ජීවිත කතාව අපි තාමත් කෙටියෙන් මේ කතා බහ කරන සහ උන්වහන්සේගේ මේ ශාසන චර්යාව කොහොමද සිදුවන්නේ කියන කාරණාවයි අපි දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම අපි හඳුනන්නේ ළමා කාලයේ සාධනීය දෙමව්පියන් සහ ගම්පියස පිළිබඳව කතා කරලා අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. බොහොම හොඳයි අදහස. ඉන්දික මහත්මයා මම කුඩා කාලේ මාම්පේ හොරවස්සන්දිය ගම් පළාත මාම්පේ පිළියන්දල මාම්පේ මට සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා. අපේ තාත්තා ගුවන් හමුදාවේ කැප්ටන් කෙනෙක්. මට නම තිබ්බේ කිදෙල්පිටියේ පාලිත නායකහඳුරු කිදෙල්පිටියේ ජගද්දලාවේ නායකහඳුරු වැඩ හිටියේ. අපේ තාත්තා ගිහිල්ලා තමයි නම ධම්මගණ තියෙන්නේ හදාගෙන තියෙන්නේ. මොකද අක්කලා 3 දෙනෙක් හම්බුනාම තාත්තා පොඩ්ඩක් කලකිරලා තියෙනවා පිරිමි ළමෙක් ඕනේ කියලා. පිරිමි ළමෙක් ඉතින් මාව හම්බුනාම තාත්තම තමයි කොහොම කරලා තියෙන්නේ. තාත්තා අවුරුදු මට 2යි තාත්තා නැති වෙනකොට. එහෙම. ඔය අනුරාධපුරේ දන්සලකට ගිහිල්ලා ඒදී අතිසාරි වගේ ලෙඩක් ඇදිලා ලේ අතිසාරි. එතකොට හමුදාවේ මේ මිනිහව ගේන්න බලන් දුන්නේ. අපේ ඒ තාත්තා මට අවුරුදු 2කින් තමයි නැති වුනේ. ඔව්. අම්මා කරලා ඉන්න උනා පාසික මාතාව කරලා ඉන්න උනා. ඉතින් ඒ අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ දකුණුතලංගම රත්නායක වලව අපේ තාත්තගේ පැත්ත. අපේ තාත්තා මලට පස්සේ අම්මා බියෝ කාටවත් දුන්නේ නෑ. අම්මා ඇතේදි කරගත්තා. ඉස්කෝලේ අවුරුදු 4න් ඉස්කෝලේට ගාලා දුන්නා. ඊට පස්සේ මට ඒ කුඩා කාලේ තමයි මේ අධ්‍යාපනය පිළිබඳව තේරුමක් නෑ. ඒක මට කිසිම දෙයක් මගේ මනසට වැටෙන්නේ නෑ. මට ඒක වැටෙන්නේ මේකේ කිසිම ගතියුත්තක් නැහැ කියලා තමයි අධ්‍යාපනයේ වැටුනේ. ඉතින් ඒ අවස්ථාවේදී ඉස්කෝලේ පස්වෙනි ශ්‍රේණිය දක්වා යන්තම් අමාරුවෙන් දෙතරේ තුන්තරේ පේල් වෙවි තමයි ඒකත් ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ කුඩා කාලේදීම මම මේ ආගමික පැත්තට වැදුම් පිදුම් අංශේ තුනුරුවන් කෙරෙහි තුනුරුවන් සම්බන්ධව විශාල පැහැදීමක් තුළ
මම අනන්ත අප්‍රමාණ ලෙඩ වෙච්ච අයට පිට වුණා සනීප කරනවා මාගාවට ඇවිල්ලා යම් යම් ඒගොල්ලන්ගේ කරදර හිරියර බාධා මට ඇවිල්ලා තුනම මම ඉතින් ඒ දන්න ප්‍රමාණයෙන් ඒගොල්ලන්ට ඒ කටයුතු කරලා දුන්නා. ඒගොල්ලෝ කියනවා අපිට හොඳයි කියලා. ඉතින් ඔහොම කාලයක් ගත වෙනවා. ඉතින් අවුරුදු 20 වෙනකොට අපේ අම්මගේ අවසරය තුනේ කුඩා කාලේ මහාන වෙන්න බොහොම කැමැත්තෙන් මම පන්සල් වලට යනවා. ගෙදර නවත්තන්නත් බැහැ. මාපි පන්සල, කොළඹුන්නේ පන්සල, මකුළුදිවි පන්සල, ඔය ආදී පන්සල් 3-4කට වෙනවා ආච්චිත් එක්ක සිල් සමාදන් වෙනවා කුඩා කාලේ ඉඳලා. ඉතින් ඒ කුඩා කාලේ ඉඳලා සිල් සමාදන් වෙලා ඉන්නකොට රාත්‍රී කාලයක මං සීනයක් දැක්කා. හාවෙක් ඇවිල්ලා පොල් ගහකට පැන්නා. ඒ පොල් ගහට පහිනකොට ඒ පොල් ගහ මිටි වුණා. ඊට පස්සේ ඒ හාව මේ පොල් ගෙඩි තුනක් මගේ අතේ තියලා මම සක්‍රයි කියලා ලස්සන මේ රූපයකින් යුක්තව දර්ශනයක් දැක්ක මට හැරුණා. මේ පොල් ඉඳලා කැලණි විහාරේ පහන් තියන්න කිව්වා. ඉතින් ඊට පස්සේ මට වළක්වන්න බැරුණා. නොයෙකුත් දේවල් ගෙදර දන් කරනවා වැඩි මේ කියන දේවල් මනෝවත් ඇහෙන්නේ අර දේ කරනකම මම හිතුවක්කාරකම් කටයුතු වෙන්න පටන් ගත්තා. ඉතින් කාට්ටඩි ඔය කප්මා දුරුනෝල් අරමුණක් දැන්දා ඒ කිසිදකින් හරියේ නැහැ. පොල්ගෙඩි තුනක් මේ හිඳලා මේ කැලණි පහන් තිබ්බාම මට පුදුම සිතුවිලි පරම්පරාවක් පහළ වුණා. මට සිතුවිලි එන්න පටන් ගත්තා ගලාගෙන සිතුවිලි. ඉතින් ඒ සිතුවිලි අනුව තමයි මම මෙච්චර තාක්ෂණයටම ගමන් කරගෙන ආවේ. වයස කීයෝ කියලා සම්බන්ධව වෛද්‍යයට පත්වනවා. මට අවසර දුන්නේ නැති හින්දා අම්මාගේ ඇවැටීමෙන් අම්මා සම්බන්ධ කරගෙන ඔය කලුතර මලෑගම මා බෝධිය කලුතර බෝධිය දැකලා ඊට පස්සේ අපේ ගෙදර ඇවිල්ලා ගෙදර සාකච්ඡා කළා. ඔය සෝමනතාද සිල්වා කියන මහත්මිය 1976 විතර විවාහයක් වුණා. 76. ඊට පස්සේ අවුරුදු 3යි හිටියේ. පුතාට අවුරුදු 3යි. මම අපේ පොඩි අක්කගේ දසසිල් වුණා. ඒ අවස්ථාවේ මැලෑගම එයාට සිල් දෙන්න දියවරු කලේ කුඩාවාද්වේ ගංගාරාම විහාරාධිපති පාණ්ඩුතොටුනේ ප්‍රබෝධන සංඝනායක තලගල සුමන්නායක හඳුරු යටතේ ලබුවම ලංකානන්ද මහානායක හඳුරන්ගේ මූලිකත්වයෙන් සසුන් දිවට කරනවා 80 මේ මාසෙ. දැන් අවුරුදු 45කට කිට්ටු සාසතිරියාවනේ. එතන ඉතින් අවුරුදු මාස දෙකයි මම එතන හිටියේ කලගල භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා මොකද මාව මහාන කරගත්තේ සෙත් කවි කියන්නේ තමයි. ඉතින් මට අධ්‍යාපනය මොනවාක්වත් නැහැ. මම කිසිම හතරක් දන්නේ නැහැ. ඉතින් මම ආන්දරට උපස්ථාන කරගෙන ඒ මාස දෙක හොඳින් හිටියා. ඉතින් දවසක් මට උන්පෙන් දෙන්න බරක් වෙලා මම කරගන්නම් කියලා මට සැලකලා ඊට පස්සේ මම කොහමද යන්න ඕන භාවනා මධ්‍යස්ථානට කියලා තලගල භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එතන ගියහට මාවෙක් කියනවට මම ගියේ නෑ. තනිකර බුදුකලා වෙලා අපේ ගම් ප්‍රදේශයේ වෙන මා අපේ ගණිගත් දේවාල භූමිය කිට්ටුව ඉඩම් කැලලක් අරගෙන එතන පන්සලක් හදා අභිනන්දනාරාමයෙන් පින්නපාත කරන වැඩ සිටි අවුරුදු 5. එහෙමයි. ඊට පස්සේ ඔය
මා එක්කම හිතවත් ඔය නිවන්තිනේ නන්දහාමුදුරුවෝ මේ පිළිත් දේශකයන් මාසේ දැන් නායක පදවිය ලබන කෙනෙක් නායක නන්දහාමුදුරුවෝ මේ ගොයියෝ මම ඔබට හොඳ හාමුදුරුවක් අල්ලා දෙන්න කියලා ඔය තලවතුඩ විමල ධම්ම නායක හාමුදුරන්ට මාව යොමු කළා. එහෙම. එතකොට එයාගේ මේ ඉත්‍යාපාර ධම්මාලංකාර හාමුදුරුවෝ තලවතුඩ විමල ධම්ම හාමුදුරුවෝ මත්යගොඩ ධම්මතිලක හාමුදුරන්ටත් මහාන උපසම්පදා ශිෂ්‍යෙක් වශයෙන් 85 මාව මහාන උපසම්පදාවටපත් කළා. එහෙම. ඉතින් ඒ අවස්ථාවේදී මට මේ ඔබ තේරුමක් නෑ වැඩි තිබුණේ. ඉතින් මගේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට මේක පිටපත් කරලා නෑ. ලේකම් බෙක්කගම සෝතනායක හාමුදුරුවෝ ළඟ තමයි මේක තිබිලා තියෙන්නේ. මේ ස්ථානටත් පස්සේ 2011 මේ උපසම්පදාව පිළිබඳව සොයා බලනකොට එයාගේ ශිෂ්‍යයෙක් හිටියා කාශ්‍යප කියලා. එයා වගේ බොහොම හිතවත් මම කිව්වා මේ විදිහට අර පොත් ගාලා පොත්වල තිබුණා මගේ රෙජිස්ටර් අර ලියුම එදා සකස් කරලා තිබුණා. ඒක මේ කොපියක් අරගෙන පස්සේ ලංගුවම ලංකානන්ද මහානායක හාමුදුරුවෝ පවත්ලා බෙල්ලේ ඥානේන්ද්‍ර හාමුදුරුවෝ ගාවට ඉදිරිපත් කළා. බොහොම අපහසුයි මේ උපසම්පදාවට අසං කරන්න මේ තමන්ගේ දියුරුම් පැසවක් දෙන්න කිව්වා. මේ දේපල චංචල මේ නිෂ්පල සියලුම මේ වේර විහාර වල තියෙන අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ කියලා මේ ලියවිලා දෙන්නකෝ දියුරුම් පැසව. එතකොට ධම්මතිලක හාමුදුරුවෝ තමයි ඒක සකස් කරලා මම අසං කරලා දුන්නා. ඊට පස්සේ උපසම්පදාව මේ උපසම්පදාව රෙජිස්ටර් සාහිත්‍ය ලැබුණා. ඒක ඔය කාලේ වගේ සාවිනාස 2011. ඉතින් මට අවශ්‍ය වුණේ මේ දූදල්නේ පොළ වස්තුව මයි පායේ දූවිල්ලකටවත් මට අවශ්‍යත් නැහැ. මම හෙව්වේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවේ මේ සියලුම රාගයෙන් දේශයෙන් මොහෙන් රත් වෙලා මත් වෙලා දෙවිදෙවි පිච්චිලා තියෙන සසර දුකින් එතර වෙන්නට මාර්ගයක් මම හෙව්වා. ඔයිට සාමාන්‍යව සත්පුරුෂ තුනනේ ගියානේ. කාර්ස්ථානයක් එක්ස්බෑග් ප්‍රදේශයේ ඒකත් දන් දුන්නා. මම ඒ කැස්බෑගේ මම විසින් පර්චස් 10ක්ද ඒ කොතරාල මහත්මයා විසින් පරිත්‍යාග කළ පර්චස් 10ක් ඒ රාමනායක මහත්මයා මම ප්‍රදාන කළ පර්චස් 10ක් ගම්මුත් එක්ක අරගත්ත පර්චස් 40ක් මම තනිකර සල්ලි උට ගත්තා. එතකොට ඒ 40යි අර පූජා කරපු 10යි අර ගමත් එක්ක කවේ 10යි පර්චස් 60ක් මම විහාරස්ථානයක් හදාගෙන ගෝලවාලි හදාගෙන කැද්දාවේ කමරු පිටියේ නන්දරත්න නායක හාමුදුරන්ට මහා සංඝමෙද 94 පූජා කරන්නට යෙදුණා. ඒ භූමියත් ගෝලවාලියත් එක්කම. එහෙම. ඒ කාලේ. ඒ 94. එතකොට දැන් මේ වැඩ සිටින විහාරස්ථානේ මේ විහාරස්ථානේ මම තව බොහෝ විහාරස්ථානවල බොහොම මම කිසිම ලංකාවේ සම්මත විහාරස්ථානයක මම සතියක් ඉඳලා නැහැ. මම ගස්ගල්ලට හිටියා. එතනින් ඒක කළා අම්මවත් මා ළඟ 12 අවුරුද්දක් තියාගෙන හිටියා මවත් අරගෙන ගියා මාතර ඔය වලස්මුල්ලේ මහමඩිත්ත පාරේ එතකොට එතන පන්සලක් ඇදුවා. ඒකෙත් අයිතිකාරියම ඒකත් ඒ ඇත්තට බාර දීලා සල්ලි වලට අරගෙන බණ්ඩාරගම ප්‍රදේශයේ මම ස්ථානයක් අරන් හිටියා. ගෝලපලත් හිටියා. මෙහෙම හැමතැනම ඉඳන් අරගෙන කඩ හැදුවා. ඉතින් අවට පන්සල් වල ආඳුරන්ගෙන්
හිරියර බාධා ඇති වුණා මේ වත්තාරය මේ පෝරුදණ්ඩ මේ ස්ථානයේ පොයින්ටස් 12 ඉඳන් කැලලක් අරගෙන මෙතන සෑහෙන අවහිර මැද මම මෙතන වාසය කළා 2011 මාව බෝරුව ගහන කට්ටියක් බංකුවේ බාවලා මම ඔත්තුවක් දුන්නේ කියලා මට හොඳටම ගහලා ලේ පනින්නට පිට ලේ පැලෙනකන් ගහුවා ඒත් මම පොලිසිය ගියේ නැහැ ඉස්පිරිතාලේ නඩු දාලා මම ඒ නඩුවත් අස් කරගන්න කිව්වා මට නඩුව ඕනේ නැහැ කියලා. ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල මම ආස නැහැ කිසිවෙක් දුකටපත් වෙනවට කරදරයට ගියටපත් වෙනවට මම ආස නැහැ. ඒ නිසා කල විදියට විපාක ලැබෙයි කියලා තමයි මගේ විශ්වාසය. දැන් මේ ආකාරයෙන් තමයි සම්මාසයේ කියන්නේ මේතෙක් කල මේ ජීවන ගමනේ. එතකොට දැන් මේ සම්මතය දැනට සම්මතයේ තියෙන මේ ආගමික චාරිත්‍ර සහ මේ දේවල් වලින් බැහැරව ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේ ඔස්සේ නැත්නම් තථාගතයන් වහන්සේ පෙන්නපු මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙමින් මිනිස්සුන්ටත් යහපතක් කරලා ඕන්ට ඇතිවන යම් යම් ගැටලු සාගත තැන් වලදී පිටිටීමෙන් තමයි මේ ගමන යන්නේ. එවන් සිතිවිල්ලක් පහළ වෙනවා ඒ කුමන කාරණාවක් නිසාද? ඒක මගේ උපතින්ම වගේ මට කුඩා අවදියේ ඉඳන් බහ තේරිච්ච අවස්ථාවේ ඉඳන්ම මගේම සිතුවිලි වලින් තමයි මම මේ ශරීරය මට අනුගමන දේවල් මට තේරෙන්නේ ඒවා අවබෝධයට යන්නේ මොකද ඒවැය තියෙන මේ වැරදි බව මට වැටහෙන්නේ වැරදි කියන්නේ ඒකේ තේරුමක් නෑ ඒ තේරුමක් නෑ කියන්නේ මට තේරෙන්නේ ඒ කියන ඒවා මේ මොකද විශ්වාසය පාළුදු වෙන එතකොට සිල් සමාදන් වුණාට ඒ සිල් ආරක්ෂා කරගන්න නැති හැටි මටම වැටෙනවා පේනවා මේක බොරුවක් බව. ඒ නිසා තමයි මගේම ස්වම්ඥානි මගේම සිතුවිලි වලින් මම මේ ගමන ආරම්භ කළා. ඉතින් අනන්ත අප්‍රමාණ මිනිස්යන්ගේ ඔය හිරියර බාධා කරදර වලින් එයාව මුදවලා එයාව යහපත් පැත්තට යොමු කළා. අනන්ත අප්‍රමාණ කපුරු කට්ටරි මහත්තුරු නානා විදිහේ අය මුලාවට පත් වෙලා අන්ත අසරණ අඩියකට පත් වෙච්ච අය මා වෙතට මම යම් ඒගොල්ලන්ට ඒකට මිදීමේ කාරණා ඒගොල්ලන්ට සැලකනවා ඒගොල්ලන්ට ඉදිරිපත් බුදුගුණ බලය බුද්ධ සත්‍යය. එතකොට බුද්ධ සත්‍යය මම අදිෂ්ඨාන බලය තමයි හුඟක් උපයෝග කරගන්නේ. එතකොට මම දෙයක් සිතුවම අදිෂ්ඨාන කළා මේක ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට වෙන නිසා හුඟක් අය මා වෙත එනවා. එහෙමයි. අලකට ඒ කාර්යයෙන් විශේෂයෙන් වර්ණන තියෙන යම් කාරණාවන් නිගුණවත් ඇති මිනිස්සුන්ට ඒ අවශ්‍ය කරන දේවල් සිදු කරන්න සාමාන්‍ය බුද්ධ ශක්තිය උපයෝගයෙන් තමයි දේවල් මිනිස්සුන්ට කරන්නේ. සාමුලින්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරු කන්නේ මම මේ මහා භද්‍ර කල්පේ ලෝපාල වෙච්ච කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සතර බුදුහාමුදුරන් වහන්සේලාගේ නාමයට ඒ නිවාසය 4 කොන 5 දල්වලා ඒගොල්ලන්ට පරම මෛත්‍රිය පතුරවන හැටි මම ඒගොල්ලන්ට කියලා දීලා ඒගොල්ලන්ට ඒ දවස් 7 පහන් තියෙනකොට හුඟා දුරට ගුණයි මම ඊට පස්සේ ඒ පින්ඩපාතික ස්ථානයට ගිහිල්ලා පින් දීලා පින් පවල්ලා ඒ ඥාතීන්ට පින් අනුමೋದනාවක් කරනවා. ඉතින් ඒගොල්ලන්ට ඉතින් ගුණයි බලාපොරොත්තු ඒගොල්ලෝම කියන ඉතින් අපිට හොඳයි කියලා. මට නම් තේරෙන්නේ මම මේ එහෙම විශේෂයෙන් අමතරයම කරන්නේ. ඉතින් මම මෛත්‍රිය තමයි පතුරන්නේ. විශේෂයෙන් මේ වෙලෙට සාවිනාශ විශාල පිරිසකට ඒ සිත ශාන්ති ලබා දෙනවා. විවිධ වූ පීඩාවන් නිසා නැත්නම් මියගිය ඥාතීන්ගෙන් ඇතිවන බලපෑම් නිසා අඩාල වුණු ජීවිතවලට කඩාවැටෙන ජීවිතවලට
පිළිසරණය වීමක් ස්වාමීන් වහන්සේ මේ විදිහට සිදු කරගෙන යන විශේෂයෙන්ම උන්වහන්සේ නිරන්තරයෙන්ම මේ යంత్ర මන්ත්‍ර ගුරු කම්මාදී උපයෝග කරන්නේ බුද්ධ ශක්තිය තුළින් තමයි මිනිස්සුන්ට මේ සිත සාන්තිය ලබා දීම සිදු කරනු ලබන්නේ. ඒ අතර විශේෂයෙන් ප්‍රතිපත්තිගරුකව ධර්මානුකූලව දැනට යන මේ ශාසනික සම්ප්‍රදාය නෙවෙයි. උන්වහන්සේ කාටවත් කරදරයක් නොවෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය ඔස්සේ ගමන් කරන ස්වාමීන් වහන්සේ නමක් ඒවොත් නිවැරදි නිසා තමයි උන්වහන්සේ මේ විහාරස්ථානයේ හුදකලාව ඒ තමන්ගේ බණ භාවනාදී කටයුතු කරගෙන මිනිස්සුන්ටත් යහපතක් සිදු කරමින් වැඩ වාසය කරන්නේ. ස්වාමීන් වහන්සේගේ අවසාන අරමුණ මොකක්ද? විශේෂයෙන් හැමදේම දැන් දන් දීලා ඒ වගේම මිනිසුන්ට යහපතක් සිදු කරමින් ඒ වගේම තමන්ම දායක සකස් කරගෙන වළඳලා නිර්මාංශල ඒ කටයුතු සියල්ලක් කරලා ගනිමින් දැන් වැඩ වාසය කරන හුදකලාව අවසන් අරමුණ මොකක්ද ස්වාමීන් වහන්සේ? අවසන් අරමුණ තමයි මේ කිසිම ක්‍රියාවක ස්ථිර ස්වභාවයක් නෙමෙයි, ස්ථිරයක් නෙමෙයි. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ ධාතු හතර මේ කාර්යකයෙන් ඉවත් වෙලා ගියාම අපි තව තැනක ගියක් හදාගන්න එක තමයි කූඩු වෙන එක තමයි කරන්නේ. එතකොට මේ කූඩු වෙවි සංසාරයේ කූඩුව වෙනස් කර බල කූඩු තිරසංගත ඒ වගේම භූත ප්‍රේත ආදී ආත්ම භාවයන් මේවට ඔක්කොම හේතු වෙන්නේ අපි මේ අල්ලා ගැනීමයි. රාගයේ, දේශයේ, මොහේ මේ රත් වෙලා මත් වෙලා දැවිලා පිච්චෙන මේ භයානක භව සසරෙන් එතර වෙන්නේ නම් අපි අල්ලා ගන්නා නිසා තමයි අල්ලා ගැනීම නිසා තමයි මේ දුකට හේතුව. ඉතින් අතහැරීම තමයි මේ බලාපොරොත්තුව සියල්ලක්ම අතහැරලා නිදහසේ ගමන් කරන්න. නිදහසේ නිවෙන්න. පිරිනිවෙන්න තමයි බලාපොරොත්තු. සතරගාමී නිමා කරන්න. ඉතින් අද දවසේ අපි මේ කෙටි වේලාව තුළ කතා බහ කරේ මිනිසුන්ට සේවාවක් සපයමින් ආර්ය මාර්ගය තුළ ගමන් කරන්නට තමන්ගේ සිත සකස් කරගෙන අනිත් අයගේ සිත සකස් කරවන මාපි ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් තමයි කතා කරන විශේෂයෙන්ම උන්වහන්සේ ඊටමත් මිනිසුන්ට සේවය සපයන යම් ඕනෑම දුකටපත් වෙච්ච කෙනෙකුට තමන් නිවසට හෝ වැඩම කරන අවශ්‍ය කරන කර්තව්‍යයන් සිද්ධ කරලා බුද්ධ ශක්තිය ප්‍රයෝග කරගෙන පිළිහිටවන යතිවැය මහන්සිය නමක්. ඉතින් අදින් ඒ නිසා තමයි අපි නියන් වංශනාලිකාව ඔස්සේ මේ කරුණු කාරණා උන්වහන්සේ සම්නිස්සාරත් තුළ උන්වහන්සේගේ තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. නමුත් උන්වහන්සේ අපි විකාරයේ නාස්ති කරන බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ විසාකච්ඡා නිමාටපත් කිරීමදී ස්වාමීන් වහන්සේ කර මෙතෙක් කරපු මේ ශාසනික ක්‍රියාදාමයන් පිළිබඳව මතක් කරොත් මත අවසන් වශයෙන් මොන වගේ දේවල් සමාජයට සිදු කරදී මේ ආගම දහම වෙනුවෙන් මම කැස්බෑ ඉන්න කාලේ වැඩිහිටි නිවාස 3-4කටම මේ වාර්ෂික දම්පාන් කළා. බොහොම නැතිවැරදි අහිංසකයට තනිකර ගෙවල් වලට විදුලිය ලබා දීලා තිනවා අප්‍රසිද්ධවයි. ඒ වගේම විශාල මට වෙස්සන්තර පුංචි වෙස්සන්තර කියලා මිනිස්සු කියන්න පටන් ගත්ත ඒතරම් මම මේ දන් දීලා තියෙනවා. පරිත්‍යාග කරලා දෙනවා. ඒ බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි මට නැවත ලබා ගන්නත් නෙමෙයි. ඒගොල්ලන් උදව් ගන්නත් නෙමෙයි. යම් මේ කෙනෙක් මා වෙත පැමිණෙනවා නම් මිදී නිදහස් වෙන්නට කැමති අය වෙනවා නම් තමයි මොකද ලෝකෙට නෙමෙයි අලෝකෙට. මොකද මට ලෝකේ ප්‍රශ්න අනන්තයි. ඒක නිසා මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමේ කැමැත්ත ඇතිව ධම්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන කෙනෙක් ශික්ෂා ආරක්ෂා කරන්න පුළුවන් කැමැති කෙනෙක් තමයි මට මේ ගමනට මාත් එක්ක යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අර කට්ටඩි මහත්තුරු වගේ කප් මහත්තුරු වගේ මම ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් දෙන්නේ බලාපොරොත්තුවක් තරත කරලා විශ්වාසය ඇති කරවලා එයාගේ මුදල් හදල් කඩා වඩා ගන්න මට ඒ අවශ්‍ය නැහැ. එනවනම් යම් කෙනෙක් මේ ධර්මයේ ප්‍රතිපත්තියක් කොට අරගෙන මිදී නිදහස් වෙන්නට කැමති කෙනෙක්
තමයි කතා කරලා තමයි මම කැමති. මොකද මට සෙනග ඕනේ නෑ. ගොඩාක් සෙනග ඕනේ මිදෙලා මේ ධර්ම අහලා මේ පිළිගන්න පුළුවන් කෙනෙක්. ඒ පිළි අරගෙන ගමන් කරන්න පුළුවන් 10 දෙනෙක් ආවත් ඇති. එහෙමයි. තියනෝය කාර්යය ස්වාමීන් වහන්සේගේ කාර්යය සිදුවෙන්නේ ඔබට යම් කිසි ඔබ පීඩාවටපත් වෙලා ඉස් කෙනෙක් නම් ඔබට පුළුවන්කමක් තිබෙනවා. ඒ අවශ්‍ය කරන සේවය ලබා ගන්න මේ කාරණාව මම මතක් කරගෙන අද දවසේදී මේ කරුණු කාරණාවන් කතා බහ කරන්නට අපි සමාජ සමග එකතු වුණොත් ශාසනික චර්යාවන් ඔස්සේ වගේ මාර්ගය පසක් කර ගැනීමට පෙරවේලිය දරන මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මහා සේවාවන් සිදු කරන මේ මාගේ ධම්මවාස ගෞරවණීය අධිවේග මහන්සියට අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු. තවත් දුරටත් මේ උතුම් වූ නිර්මල සසුන නිවැරදි දහම සමාජගත කරවන්නට මිනිසුන්ට පිහිටවන්නට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ඕමත් මනසකින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ තිරුණාන්තයට අද මේ වෙනින්ම අපකප වෙලා වේශටපත් වෙලා මේ සම්බන්ධව ක්‍රියාකාරීත්වයේ අංක 1ටම මේ ශ්‍රී ලංකා භූමිතලයේ තුල මා මුණ ගැසී මේ පිළිබඳව ප්‍රථම දැනුම් දීමේ වැඩසටහන වල එතුමා මම හිතනවා ලංකාවේ ඉදිරි කාලයේදී ඔබතුමා මටත් වඩා ඉහළයි. ඒ මොකද මාව හම්බ වෙන්න ටිකක් අමාරුයි. ඔබතුමා තමයි හම්බ වෙන්නේ. ඔබතුමාට තමයි ඉදිරියේදී ඒ අවස්ථාව සැලසෙන්නේ. මතක් කළ යුතු විශේෂයෙන්ම මට ස්වාමීන් වහන්සේට හම්බ ලෙස තමයි මුණ ගැසෙන්නේ. ඒ මුණ ගැසුණ පසු වහන්සේ තුළ මේ තියෙන ඒ සීල ගුණය සහ මිනිස්සුන්ට පිළිහිටවන ස්වභාවයත් ඒ වගේම මිනිස්සුන්ගේ සිත් හඳුනාගෙන ඕන්නේ සසර ගමනින් ඈතර කරවන්නට ඒ වගේම ලෞකික ජීවිතයේ තුලදී ඉතාමත් යහපත් වේ දිව්‍යවත ගත කරන්න අවශ්‍ය කරන ක්‍රියාදාමයන් සිදු කරන යති යන වහන්සේ මුණ ගැහිලා අපේ ජීවිතවලත් අපි යහපත සිදු කරගත්තා. ඒ නිසා ගැළවීම ලබා ගත්තා. ඒ වගේම නිවැරදි ධර්ම මාර්ගය ඔස්සේ යන්න මාර්ගය සකස් කරගත්තා. ඒ නිසා ස්වාමීන් වහන්සේලාත් ඒ අවශ්‍ය කරන නිවන් මාර්ගය පසක් කරගෙන සසර ගමන නිමා කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් අද දවසේදී වැඩසටහන නිමාවටපත් කරනවා. ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම් වැඩසටහනේදී. ඉතින් අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් ධර්මයේ ඔස්සේ ගමන් කරලා තමන් ජීවිතය යහපත් කරගන්න, පෞල් ජීවිතය යහපත් කරගන්න, මේ සමාජය තුළ සතුටින් ජීවත් වෙන්න මාර්ගය ඔබට සකස් කරගන්න පුළුවන්. ඉතින් අපේ දුරකථන අංකය වැඩසටහනේදී සඳහන් කරන්නම් ඔබට බලන්න පුළුවන්. ඉතින් ඒක නම් මතක් කර දවසේ වැඩසටහන පාඩපත් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. කවුද ආසන්නස්? කවුද ආවා?